2026, we are here, we exist. Every color, every heart, every soul, a work of art. Pride Month 2026, no more whispers. හලෝ යාළුවනේ කොහොමද ඔගොල්ලෝ හොඳින් ඇතයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක්. මොකද මේ ජුනි මාසය කියන්නේ ප්‍රයිඩ් මාසය. ප්‍රයිඩ් මන්ත් එක කියලා අපි කියනවා. ඉතින් මේ විශේෂත්වය තමයි අපේ සමරසි ප්‍රජාවට නැත්නම් කුය ප්‍රජාවට තමාගේ අයිතිවාසිකම් පිළිබඳව තමන් ඉන්නවා කියලා විසිබිලිටි වෙන්න ලෝකෙට පෙන්වන්නට ලෝකයේ පුරාම මේ වගේ මේ පිටිපස්සේ දැන් මගේ ගෙදරත් ඉස්සරහා මේ දාලා තියෙන බැනර් දෙක ඒ වගේම ගේ ඇතුළත් මම සරසලා තිනවා. ඔයගලන්ට මම වීඩියෝ එකට කොටස් ටිකක් දාන්නම්. ඒ විදිහට අපි මේ සමරන්නේ මොකද්ද කියන එක ගැන මම පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. මොකද එක එක්කෙනාගේ එක එක මතයන් තියෙනවා. එක එක්කෙනා එක එක විදිහට කතා කරනවා. එක එක්කෙනා මේක දිහා අමුතු වචන වලින් කතා කරනවා. ඉතින් මම හිතන්නේ මගේ අදහස් ටිකක් මේකට එකතු කරන එක හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඇත්තටම මේ ප්‍රයිඩ් කියන්නේ සැනකෙලියක්ද සෙලිබ්‍රේෂන් එකක්ද නැත්තම් මොන හරි අරගලයක්ද ප්‍රොටෙස්ට් එකක්ද? මං හිතන්නේ මේක හුඟක් වෙලාවට එක එක්කෙනා දකින විදිහ අනුව එක එක්කෙනා එක එක විදිහට නිර්වචනය කරනවා. මම හිතන්නේ කියාගෙන යන්නම් ඒ වයින් ඔබ තීරණය කරන්න මේක සැනකෙලියක්ද නැත්නම් ප්‍රොටෙස්ට් එකක්ද කියලා. මං හිතන්නේ මගේ අදහස මම ඔබට කියනවා මේක හුඟක් වෙලාවට ප්‍රොටෙස්ට් එකක් සැනකෙලියකටත් වඩා කියලා. නමුත් සැනකෙලියක් තියෙනවා මේකේ. මොකද මිනිසුන්ට දකින්නට මොකද මේ ප්‍රජාව හුඟක් වෙලාවට සමාජයෙන් එක එක බැට වලින් ප්‍රශ්න වලින් බැට කාලා තියෙන හින්දා ඒගොල්ලන් ගැන මතක් වෙන්න. ඒගොල්ලන්ගේ අර ස්ට්‍රෙස් වෙලා ඉන්න නැත්නම් ડિප්‍රෙෂන් වෙලා ඉන්න හැංගිලා ඉන්න බය වෙලා ඉන්න තැන් වලින් එළියට එන්න මතක් කරන්න උඹලත් ජොලියෙන් ඉන්න ඕනේ. ඔයගොල්ලොත් සන්තෝෂෙන් ඉන්න ඕනේ කියන එක මතක් කරන්න සැනකෙලි ස්වරූපයකුත් තියෙනවා. ඉතින් අපි ඉස්සලාම් බලමු මේකේ අතීතය මොකද්ද කියලා. අතීතය මම හිතන්නේ මුලින්ම ස්ටෝන් වෝල් කැරල්ල තමයි කතා කරන්නේ. කැරල්ල කියන එකෙන්ම කියනවා. ඉතින් මේ ස්ටෝන් වෝල් කියන එක මම හිතන්නේ ඇමරිකාවේ මම දැන් ජීවත් වෙන රටේ නිව්යෝක් නගරයේ තිබිච්ච අවන්හලක සිද්ධියක් දැන් මම හිතන්නේ අවුරුදු 50කටත් වඩා කලින් වෙච්ච සිද්ධියක් මේක. ඒ කියන්නේ සමරසි ප්‍රජාව එතන එක්කහුව වෙනවා. ඒගොල්ලෝ එක්කහුව වෙනවා. මොකද අතීතයේ ඉඳන්ම මේක මේ අලුතෙන් ඊයේ පෙර දාපු දෙයක් නෙමෙයිනේ. ඉන්න ජනගහණයෙන් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් ඉපදෙන හැම කෙනාගෙන්ම 100 ගාණක් එක තැන්වල එක ප්‍රතිශතක වලින් කියනවා 8ක් කියනවා 12ක් කියනවා 10ක් කියනවා. මම හිතන්නේ මෑතකදී මම මේ දැක්ක ප්‍රෝග්‍රෑම් දෙක තුනක 19ක් 20ක් විතර ලංකාවේ තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේක හරි සංඛ්‍යාලේඛනයක් ගන්නට බෑ. මොකද ඔබල දන්නවා ලංකාව ගිහියා බැලුවම ලංකාවේ නම් කොහොමද ගන්න බෑනේ. මොකද ඇත්ත කියන්නේ නැහැ මේ අය මේ රටවල් වල වුණත් හුඟක් ප්‍රසිද්ධ සමරසි නිදහස දෙන රටවල් වල වුණත් හුඟක් දෙනෙක් පෞද්ගලික දේ ගැන ඇත්ත කියලා තමාගේ සංඛ්‍යාලේඛනයක් ගන්න හරිම අමාරුයි. ඒකින්ද හරි ප්‍රතිශතය හරියටම කියන්නට අමාරුයි. නමුත් එක ප්‍රෙඩික්ෂන් වලින් ගත්ත ඒවා අනුව ඒ වගේ ඒතකොට අතන ලංකාවේ ඉන්නවා මිලියන ගාණක් නේ මිනිස්සු. ඒතකොට මිලියන ගාණෙන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මේ ප්‍රතිශතයක් අනුව. ලංකාවේ මත මිලියන 22ක් ඉන්නවා කියන ජනගහනය. ඊට වඩා වැඩි දැන්. ඉතින් එතකොට අපි ඒක නිකන් දල වශයෙන් ගමුතොත් ලක්ෂ අපි 10ක් කියලා ගත්තොත් මිලියන 22කින් කීයක්ද? සෑහෙන ප්‍රමාණයක් ලක්ෂ 20 ගාණක් විතර වෙනවා. ඉතින් මෙච්චර ප්‍රමාණයක් කොහෙද ඉන්නේ මේගොල්ලෝ? ඕගොල්ලෝ මම හිතන්නේ මේ යන අපේ මේ සමරසි ප්‍රජාවට මම මේ කතා කරන්නේ. ඔබ සමරසි කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න ටිකක් දිග වෙයි. කරන්න දෙයක් නැහැ. නමුත් මම මේක කතා කරන දේවල් ඕගොල්ලන්ට හුඟක් ප්‍රයෝජනවත් වේවි. තමා ගැන තේරුම් ගන්න. ඔබ ගැන තේරුම් ගන්න. ඉතින් ඒකෙන්ද මම හිතන්නේ ඔයගොල්ලෝ හැමදෙනාටම ටිකක් දිග වුණාට කමක් නැහැ මේක පොඩ්ඩක් අහන්න කියලා මම කියනවා. ඉතින් ඇත්තටම මේ ස්ටෝන් වෝල් කැරල්ල ගැන මම කතා කරේ. ස්ටෝන් වෝල් කැරල්ල කියන එක මම හිතන්නේ හුඟක් දෙනෙක් මේ දවස්වල කතා කරනවා. හුඟක් මීඩියා වල තියෙනවා. ලංකාවෙත් මම හිතන්නේ හුඟක් කීප දෙනෙක්ම ඒ ගැන කතා කරලා තිබුණා. ඒකින්ද මම ගොඩාක් දෙයක් කියන්නේ මේක එක්තරා අවන්හලක වෙච්ච ප්‍රශ්නයක්. ඒකට පොලිසියෙන් පැනලා ඊට පස්සේ පොලිසියෙන් ඒ අයව මේ සමරසි ප්‍රජාව පොලිසිය අයව අල්ලගෙන ඊට පස්සේ එතන ඉඳන් අපිට අපේ අයිතිවාසිකම් දිහා අපිව පිළිගනින් අපිව මෙහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න එපා කියලා උද්ඝෝෂණයක් කරලා එතනදී ඒ නීතීන් වෙනස් වෙච්ච දේ තමයි ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ඒක සෙලිබ්‍රේට් කරන්න මේගොල්ලෝ පෙළපාලියක් ගියා. ඒක තමයි ස්ටෝන් වෝල් ප්‍රයිඩ් ඩේ කියලා පටන් ගත්තේ.
අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් වෙනවා. ඊට පස්සේ මේක එක රටවල් වලට ප්‍රසිද්ධ වෙලා ගියා. ඊට පස්සේ දැන් ඔය දේශපාලනික වනේ මේ ඔය තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රජාව විසින් ඇති වෙච්ච දෙයක්. ඊට පස්සේ ඇමරිකාවේ මම හිතන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මම හිතන්නේ හාවි මිල්ක් කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ මේ මිල්ක් කියලා මේ බලලා තියෙනවා නම් ෆිල්ම් එක. ඒකේ හොඳටම පෙන්නනවා දේශපාලනිකව කොහොමද දේශපාලනයට සමරිස පුද්ගලයන් කුය පුද්ගලයන් ඇතුළුනේ කියන එක ඒ මූවි එකෙන් ඔබට සඳහන්. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ අපේ හිස්ටරි එක කියන්නේ කුය අයගේ හිස්ටරි එක මොකක්ද කියන එක පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. මම හිතන්නේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා මම මෙතන ලොකු දේශන තියන්න යන්නේ නැහැ. ඒ හිස්ටරි එක පිළිබඳව මොකද මම කතා කරන්න යන්නේ. මොකද්ද මේ ලංකාවට අදාළව ප්‍රයිඩ් කියන එක සනකෙලියක්ද නැත්නම් අරගලයක්ද කියන එක. ඉතින් අපි මේ ප්‍රයිඩ් කියන එකේදී මම හිතන්නේ මම ඊට කලින් පුංචි දෙයක් කියනවා. මම දැන් මේ රෙකෝඩින් එක කරන ඇමරිකාවේ වත්මන් රජය මේ පරිපාලනය කරන රජයෙන් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් දාගෙන එනවා. මොකද 2 genders කියන කතාව. එතකොට ඒ කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් කියන කට්ටියව පිළිගන්නේ නැහැ කියන එකයි ඒ වගේම මේ අපේ රේන්බෝ කලර් එක තියෙන නැත්නම් මේවයි පොඩි ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීම ඉවත් කරන්න ඒ වගේ පොඩි අර්ගලයකට. ඒතකොට ඒ කියන්නේ ඇත්තටම මේ අපේ සමෘද්ධ ප්‍රජාවට මේ එල්කුය ප්‍රජාවට මේක දිනුමක් ඇවිල්ලා තියෙනවද? ඒගොල්ලන්ගේ සම්පූර්ණ පිළිගන්න තියන්නේ නැහැ. ලෝකේ හැම තැනම ප්‍රශ්න එනවා. ඒවට ඒතකොට අපි අරගල කරනවා. ඉතින් මේකෙදි මම කියන්න පුළුවන් මම තව මට මතක් වෙච්ච දෙයක් තියෙනවා. මම හිතන්නේ මාතකදී මමත් ඒක පිළිබඳව කරපු වීඩියෝ එකක් ප්‍රචාරය කරා. දැන්ට අවුරුදු 10ක් වෙනවා මේ ඇමරිකාවේ ඔර්ලැන්ඩෝ කියන ප්‍රාන්තයේ තිබෙන නයිට් ක්ලබ් එක. මේ ප්‍රයිඩ් මාසයේදී තිබිච්ච ප්‍රයිඩ් පාටි එකට ඇවිල්ලා එක පුද්ගලයෙක් ඇවිල්ලා 49 දෙනෙක්ට වෙඩි තියනවා. මේ වෙඩි තියන එක වෙලා අවුරුදු 10ක්. ඉතින් ඇත්තටම ඒක සිද්ධ වුණේ නිව්යෝක් වල තියෙන ප්‍රයිඩ් මාච් එක ගැන ඔය දැන් ස්ටෝන්වෝල් කැරැල්ල පිළිබඳව අනුස්මරණය කරමින් නිව්යෝක් වල පවත්වන මේ ප්‍රයිඩ් පෙරේඩ් එක පවත්වන්නට සුමාන දෙකකට කලින් 16 වෙනිදා ඒක සාමාන්‍යයෙන් පවත්වන නිව්යෝක් වල ජුනි මාසේ අන්තිම එකේ තමයි ලොකුම එක තියෙන හැම වීකෙන්ඩ් එකේම එක ඒවා තියෙනවා. එතකොට මේකෙදි සම්පූර්ණම ඒ ප්‍රයිඩ් පෙරේඩ් එකම යොමු කරේ මේ මැරුණු 49 දෙනාට යුක්තිය ඉෂ්ට කරන්න ඒක පිළිබඳව සාධාරණත්වයක් ගන්න කියලා මුළු පෙරේඩ් එකම සෙනකෙලියක් ස්වරූපයක් නෙමෙයි තිබුණේ. ඇත්තටම කිව්වොත් මලගියක ස්වරූපයක්. අර මිනි ටිකක් ගෙනියන්න බැරි වුණාට ඒ වගේ ආගේ ෆොටෝස් ඒ වගේ විදිහම ඒකෙදි මටත් දැනුණා. මමත් ඒක විට්නස් කරා මම ඒක බලන්නට ගියා. මටත් දැනුණා ඇත්තටම මේක සැනකෙලියක් නෙමෙයි මේක අපි තාමත් අරගලයක්. ඒතකොට ලංකාවේ ඕගොල්ලෝ අපි ඔක්කොම තාම අපි 365 යටතේ දුක් විඳින්මින් 365 ඒ කියන නීතියන් යටතේ ඒ කියන්නේ වික්ටෝරියාවේ ඉංගලන්තයෙන් ගෙන ආපු නීතිය තාමත් අපි අල්ලගෙන ඉන්නවා. නමුත් ඉංගලන්තේ මේවා වෙනස් කළා. දැන් මම හිතන්නේ ඊයේ පෙරේදා චාල්ස් රජතුමා වෙනස් කරා මේ කන්වර්ෂන් තෙරපි. ඒ කියන්නේ බලහත්කාරයෙන් බේත් දීලා නැත්නම් කරන්ට් එක අල්ලලා මොන හරි දෙයක් ක්‍රමයකින් ගේ කෙනෙක්ව වෙනස් කරන්න තියෙන විද්‍යාත්මකව හරි මොන විදිහට හරි කරන්න හදන ක්‍රම ඒ ක්‍රියාපිළිවෙලවල් තහනම් කරලා. ඉතින් තාම අපිට මේ නීතිය නාපු රටේ නීති අපි තාමත් බදාගෙන ඉන්නවා. නමුත් ඉංගලන්තේ මේ දේවල් ගොඩක් වෙනස් වෙලා ලෝකෙත් හුඟක් තැන්වල වෙනස් වෙලා. ඉතින් ඇත්තටම මේක ලෝකේ පුරාම තාමත් අරගලයක්. නැතුව ප්‍රොටෙස්ට් එකක්. ඒකම සැනකෙලි ස්වරූපයක් තියෙනවා. මොකද පාටිස් තියෙනවා. මොකද මේ අය අවුරුද්ද පුරාම අපි සමරිසි දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ කොච්චර බයෙන් ඇකිලිලා දින්නේ. ඔයගොල්ලෝ කොච්චර බයෙන් ඇකිලිලා තමාගේ හැඟීම් නැතුව තමාගේ හැඟීම් පොළොවට ඔබාගෙන නැත්නම් වතුරයට බැලුම් බෝලයක් ඔබාගෙන ඉන්නා වගේ බයේ තමාගේ පිටිපස්සෙන් කවුරු හරි ඇවිල්ලා අරවා කියයිද මේවා කියයිද කී බල ඔයගොල්ලෝ කොච්චර බයෙන්ද ලංකාවේ ජීවත් වෙන්නේ. ඔයගොල්ලන්ගේ හැඟීම් ඔයගොල්ලෝ යටපත් කරගෙන ජීවත් වෙන්නේ. ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ආදරය කරන කෙනා ගැන ඉන්න බෑ. ඔයගොල්ලෝ ආදරය කරන කෙනාගේ අතින් අල්ලගෙන ඔයගොල්ලන්ට ගමනක් යන්න බෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඔබට සතුටෙන් ඉන්න පුළුවන්ද? ඔබගේ වැඩ කරන තැන ඔබට ගේ කියලා කියන්න පුළුවන්ද? ඔබ සමරසි පුද්ගලෙක් කියලා කිව්වොත් ඔබට ඒ ස්ථානයේදී කොච්චර ඩිස්ක්‍රිමිනේට් වෙලා තියෙනවද? මම හිතන්නේ අපේ හුඟක් දෙනෙක් ජොබ් වලදී ඩිස්ක්‍රිමිනේට් වෙලා තියෙනවා. ගෙදරින් ඩිස්ක්‍රිමිනේට් වෙලාද, පවුලින් ඩිස්ක්‍රිමිනේට් වෙලා, ඒ වගේ ඉස්කෝලවලදී පවා කොච්චර කැනහිලිකම් වලට පත් වෙනවද? නමුත් මේ දේවල් කියන්න බයයි. මේ දේවල් වලට ෆයිට් කරන්න බයයි. මොකද නීතියකිනුත් අපි හිර වෙලා තියෙනවා සහ සමාජයෙන් මේක මේ අපි පරණව අපේ ලංකාවේ පාවිච්චි කරනම මේ
ඇබ්නෝමල් නැත්තම් මේක නිකන් මොලේ අප්සෙට් එකක් නැත්නම් අස්වාභාවිකව කියන වචන දාලාගෙන ඒ වචන ඇත්තටම කතා කරන්න වෙනවා. ඒවා අපේ භාෂාවෙන් අයින් කරන්න ඕනේ මේ සුදුසු නැති වචන කියලා කිව්වට ඒ වචනේ කිව්වොත් තමයි හදවතට ඇහෙන්නේ. මේක අහගෙන ඉන්න කෙනෙක්ට දැනෙන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ වචන වලින් කොච්චර ඩිස්ක්‍රිමිනේට් එකක් කරනවද? මේ කොච්චර තලාපෙලා දානවද? එතකොට මේ අයට තමන් වෙලා මම වෙලා අඩෝ මටත් ජීවිතයක් තියෙනවා. මටත් මම වෙලා ඉන්න පුළුවන්. මම වෙලා සෙලිබ්‍රේට් කරනවා. මම වෙලා පාටියක් දාන්න පුළුවන්. මගේ කට්ටියත් එක්ක මට ජොලි කරන්න පුළුවන්. මගේ කට්ටියත් එක්ක මම වෙලා ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් මම වෙලා මොහොතක් හරි මගේ කට්ටියත් එක්ක මට විනෝද වෙන්න පුළුවන් කියන එක කරන්න අන්නේ දේ මතක් කරන්න අන්නේ අත්දැකීම දෙන්න තමයි මේ ප්‍රයිඩ් කියන එකට සෙලිබ්‍රේෂන් කියන පැත්ත ඒ කියන්නේ උත්සවාශ්‍රීයක් කියන එක ගෙනල්ලා තියෙන්නේ. ඒක අරගලයක් එක්ක තාමත් ඒක අරගලයක්. නමුත් අරගලය මැද්දේ අපි උත්සවත්‍රීය ගෙනත් තියෙන්නේ ඒ අයටත් සතුටු වෙන්නත් ඕනේ. ඒ මිනිස්සුත් සන්තෝෂ වෙන්නේ නැද්ද? DJ පාටියක් දාලා නටන්න ආවස නැද්ද? තමාගේ හැඟීම් තියෙන තමාගේ සමරසි තවත් ගේ කොල්ලෙක් එක නැත්නම් තමාගේ ලෙස්බියන් ගර්ල් කෙනෙක් නම් ලෙස්බියන් සොයරෙක් එක අල්ලගෙන බදාගෙන නටන්න කැමති නැද්ද? ජෝඩු ඩාන්ස් එකක් දාන්න කැමති නැද්ද? ඒක ඔබට පුළුවන්ද? මේ සමාජය කෙනෙක් බලනවා නම් මම ඔබට කියන්නේ ඔය සමාජයේ වෙන තැනකට ගිහිල්ලා කොල්ලෝ දෙන්නෙක් එකට බදාගෙන නටන්න පුළුවන්ද? කෙල්ලෝ දෙන්නෙක් බදාගෙන නටන්න පුළුවන්ද? අන්න ඒකටත් අපිට අවස්ථාවක් දෙන එක තමයි. මේ වගේ තමාගේ ප්‍රශ්න හිර කරගෙන ඉන්න මේ සමරිසි ප්‍රජාවට යම්කිසි හරි අවස්ථාවක් හොඳ සන්තෝෂ වෙන්න අවස්ථාවක් ලබා දෙන්න තමයි DJ night වගේ ඒවා පවත්වන්නේ නැතුව මේක සැනකෙලියක් උත්සවත්‍රීයක් නැත්නම් රේන්බෝ ෆ්ලැග් එකක් නැත්නම් ගවුම් ඇඳගෙන නටන්න පිරිමි ගවුම් ඇඳගෙන නටන පිස්සුවන් නටන ජෝගියක් නෙමෙයි මේක. ජෝගි කියලා වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒකත් අපේ සමරිස ප්‍රජාව යටතේ ඉන්න ලංකාවේ ඉන්න විශේෂම කණ්ඩායම ඒක. ඉතින් ඒ අපිට කියන්නේ එහෙමනේ මුන් පිස්සු නටනවා අරව කරනවා මෙයා කරනවා ජෝගි නටනවා නැත්නම් මොන හරි කියන ජරා වචන දදා අපිව පහත් කරන්න හදන එක අපිට අමතක වෙන්න තමයි ඒ වගේ දේවල් පවතින්නේ. ඉතින් අපි බලමු ලංකාවේ මොකද්ද මේ අපේ හිස්ටරි එක. ලංකාවේ හිස්ටරි එක මොකද්ද? මුලින්ම මේ වගේ දේවල් ගැන කතා කරන්න පටන් ගත්තේ ෂර්මන් ඩී රෝස් කියන COJ කියන ආයතනය. මම හිතන අවුරුදු සෑහෙන ගාන අවුරුදු 30කට විතර ආසන්න අවුරුදු 25 30 අතර කාලයකට කලින් 90 ගණන් වල. එතකොට ඇත්තටම ලංකාවේ විතර නෙමෙයි ලෝකෙම සමලිංගිකත්වය කියන එක මානසික රෝග ලැයිස්තුගත වෙලා තියෙන කාලේ තමයි ලංකාවේ මේ අරගලේ පටන් ගත්තේ. අරගලේ පටන් අරගෙන ඊට පස්සේ COJ එක, WSG එක, ඉක්වල් ග්‍රවුන්ඩ් එක, සාකි ගෲප් එක, ඊට පස්සේ ඩස්ට් එක, චත්‍ර ඒ වගේ ආයතන ගොඩාක් ඇවිල්ලා ඊට පස්සේ ට්‍රාන්ස්ජෙන්ඩර් අයට ඒ අයටත් ගොඩක් ආයතන ඇවිල්ලා මම හිතන්නේ ලංකාවේ අරගලේදී දැන් යම්කිසි ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ වයසේ ඉන්න කට්ටිය, මගේ වයසේ ඉන්න කට්ටිය හුඟක් වෙලාවට තාමත් බය. ඒ කාලේ හිටපු කට්ටිය දැන් මගේ පැරල් මගේ කාලේ හිටිය මම හිතන්නේ මම ලිඳලංගේ එකේදී මේ ගැන කතා කරා. ලිඳලංග බ්‍රෝඩ්කාස්ට් එකේදී මේ ඒකේ කතා කරා අපේ කොහුවල ගැන්සි කියලා අපේ කණ්ඩායමකට. ඒ කණ්ඩායමෙන් මම හිතන්නේ කීප දෙනයි තාමත් ප්‍රශ්නයක් නැතුව ඉන්න. අනිත් හුඟක් දෙනෙක් සමාජයේ තියෙන ප්‍රශ්න වලට, ගෙවල් වල තියෙන ප්‍රශ්න වලට, විවාහ ජීවිත වලට ගිහිල්ලා ඒ තැන්වල දුක් විඳ ඉන්නවා. එතකොට ඒ අය ප්‍රශ්නයකින් නෙමෙයි ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි මේ මිනිස්සුන්ට අරගලයක් අවශ්‍ය? ඇයි මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම්? ඇයි මේ මිනිස්සුන්ගේ මේ මිනිස්සු හැටියට පිළිගන්නේ නැත්තේ? ඇයි මේ මිනිස්සුන් බලහත්කාරයෙන් විරුද්ධ ලිංග විවාහයකට යොමු කරවන්නේ? තමගේ පවුලෙන්, සමාජයෙන්, නෑදෑයන්ගෙන් වැඩ කරන තැන් වලින් පවා ඒ දේන වැඩ කරන තැන් වල සමහර මගේ හිතවත් කීප දෙනෙක්ට මම දන්නවා ඒ වැඩ කරන තැන් වල ප්‍රොමෝෂන් හම්බෙන්නේ නැහැ, බැඳලා නැහැ කියලා. විවාහ වෙලා නැහැ කියලා. වගකීම් ගන්න බෑ කියලා. ඒ වගේ පටු විදිහට හිතන ලංකාවේ අපිට ඇත්තටම මේක අරගලයක්. ඉතින් මේ කාලේ ඉඳන් අපේ ඊට පස්සේ මේ අපිට ලංකාවට මම හිතන්නේ මේ ප්‍රයිඩ් කියන සෙනගලි එක ගෙනාවේ. ලංකාවේ මුලින්ම ප්‍රයිඩ් කියන එකට ආවේ කොළඹ ප්‍රයිඩ් කියන concept එක. ඒක ඉක්වල් ග්‍රවුන්ඩ් එක මුල් වෙලා කොළඹ ආශ්‍රිතව හුඟක් වෙලාවට මේ ආරක්ෂාව පිළිබඳව තියෙන ප්‍රශ්න නිසා පෞද්ගලික මට්ටමින් නැත්නම් ප්‍රයිවට් ඉවෙන්ට්ස් හැටියට තමයි පැවතුනේ. ඒ කාලේ ලොකුවට ඒගොල්ලෝ එක දේවල් කරා මේ ප්‍රොටෙස්ට් එක පිළිබඳව පෙන්වන්නට. නමුත් ඒ හැම එකකින්ම මිනිසුන් දැක්කේ නැත්නම් අපේ මීඩියා එක දැක්කේ මේක සැනකෙලියක්. නැත්නම් මේගොල්ලෝ මේ සල්ලිකාර කට්ටිය නැත්නම් මේ කොහොක්වත් ඉන්න කොළඹ ඉන්න පැලැන්තියේ විශේෂ පිටගොල්ලෝ ටිකක් එක්කව වෙලා ඒගොල්ලන්ට ජොලියක් දාගන්න
අවස්ථාවක් කියන එක තමයි මීඩියා වලින් සහ හුඟක් දෙනෙක්ගෙන් ඇස්වලට දැක්කේ. නමුත් මේකට වෙනත් ස්වරූපයක් ආවා ලංකාවේ. දැන් අපි තිබුණු රජයවලුත් වෙනස් කරානේ. ඒ කොහොමද? ගෝඨාගම ඒ අරගල භූමියත් එක්ක ඒ අරගල භූමියත් එක්කම ජෙනරේෂන් ප්‍රයිඩ් කියන එකයි අපේ ප්‍රයිඩ් පෙරේඩ් එකක්. මං හිතන්නේ ලංකාවේ සමරසි ප්‍රජාවට වඩා සමරසි නොවන ප්‍රජාවත් එක්ක අහුවෙලා ලොකු ප්‍රයිඩ් පෙරේඩ් එකක් ගියා. ඒක තමයි ලංකාවේ අරගලයක් පිළිබඳව අපි අපේ අයිතිවාසිකම් දිනා ගන්න ඕනේ කියන එක පිළිබඳව ලොකුවට ලෝකේ පුරා කියමින් නැත්නම් ලංකාව පුරා කියමින් අපි මේක ෆයිට් කරමින් ප්‍රසිද්ධියේ ලොකු පෙරේඩ් එකක් හැටියට ගියේ. මතන ඒකත් එක්ක ඊට ශ්‍රී ලංකන් පෙරේඩ් කියලා මම හිතන්නේ දැන් අද මේ ජූනි මාසය තුල මම හිතන්නේ නුවරඑළිය තියෙනවා, යාපනයේ තියෙනවා, කොළඹ තියෙනවා, සෑහෙන ප්‍රදේශවල තියෙනවා. මම හිතන්නේ අපි මේක ඒකෙදි මම හිතන්නේ අද ඊයේ පෙරේදා තිබුණා කඩල දන්සලා. මම ඒක අගය කරනවා. මොකද අපි හැමදාම අපිට විතරක් නෙමෙයි අපි මේ මිනිස්සු මෙහෙම කට්ටියක් ඉන්නවා. මෙහෙම මිනිස්සු කට්ටියක් ඉන්න මේ මිනිස්සු කට්ටිය සමාජයට යන්න ඕනේ. සමාජයට මෙහෙම මිනිස්සුන්ගෙන් යමක් තියෙනවා. ඇයි අපි සමාජය වෙනුවෙන් වැඩ කරන්නේ නැද්ද? අපි සාමාන්‍ය මිනිස්සු අපි මේ අපේ කට්ටිය විතරක් නෙමෙයි අපි සමාජය වෙනුවෙන් වැඩ කරනවා. අපි සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට සමාජයත් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට හොඳම අවස්ථාවක් තමයි මම දකිනවා මේ කඩල දන්සල. මොකද ඒක සමාජයේ ඉන්න මිනිස්සුන්ට දුන්නේ නැතු අපේ කට්ටිය එක්ක අහුවෙලා ජොලි කරපු පාටියක් නෙමෙයි. අපේ කට්ටියට දුන්නු දන්සලක් නෙමෙයි. ඒක සමාජයට දුන්න එක. ඒ වගේ මේ ප්‍රයිඩ් කියන එකේ තියෙන concept අපිට තියෙන ප්‍රශ්න ගැන සමාජයට යන්න ඕනේ. සමාජයේ මම හිතන්නේ ඒ හොඳ approach එකක් ඉස්සරහට මම හිතන්නේ තවත් දේවල් වලට වෙනස් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ලංකාව තුළ. ඒකම මේ වගේ දැන් ජෙනරේෂන් ප්‍රයිඩ් හරි ශ්‍රී ලංකන් ප්‍රයිඩ් හරි කොළඹ ප්‍රයිඩ් හරි මෙම ආයතන එක්කහුවලා එක දේවල් කරනවා. මේ ආයතන වලට මේ උත්සව වලට සහභාගී වෙනවද ඕගොල්ලෝ? මේක අහන සමරසි ප්‍රජාව මං දැන් කිව්වනේ 10% කියලා ගමුකෝ. ඒක ලක්ෂ 20කට වඩා වැඩි නේ. ලක්ෂ 22ක් එනවා නේද? කණ්ඩායම්. කොහොම ලක්ෂ 22ක් සහභාගී වෙනව මේවට? ඒ මිනිස්සු කෝ? ඕගොල්ලෝ මේ මොන දේ කරත් මේ ආයතනවල ඉන්න ප්‍රධානීන් ටික එක්කහුවලා මම මේ කතා කරන කීප දෙනෙක් බය නැතුව මූණ පෙන්නලා කතා කරන කීප දෙනෙක් එක්කහුවලා රට ඇතුලේ කෑ ගැහුවට වැඩක් නැහැ. ලංකාවේ අයිතිවාසිකම් වෙනස් වෙන්නේ නැහැ. නීතිය වෙනස් කරන්න නම් නීතිඥයෝ එක්කහුවලා ඒ නීතිය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ නීතිය වෙනස් කරන්න පුළුවන්. නමුත් සමාජයේ මතය වෙනස් වෙයිද? සමාජයේ මේක ගැන දැනේද? සමාජයේ මේක ගැන දැනෙන්න නම් ඕගොල්ලෝ එළියට එන්න ඕනේ. ඕගොල්ලන්ටයි මේකේ අමාරුව තියෙන්න ඕනේ. ඕගොල්ලන්ටයි මේක ගැන දැනෙන්න ඕනේ. මේ පවත්තන දේවල් වලට ඕගොල්ලෝ එන්න ඕනේ. ඕගොල්ලෝ එන්නේ නැතුව මේ අයිතිකාරයෝ ටික නැත්තම් NGO එකක ඉන්න ප්‍රධානී කට්ටිය නැත්තම් ආයතනයක ප්‍රධාන කට්ටිය නැත්තම් මූවමන්ට් එකක ඉන්න ප්‍රධාන කට්ටිය මේ කීප දෙනෙක් එළියට බහැලා බය නැතුව ඉන්න කට්ටිය විතරක් එක්කහුව වෙලා සෙලිබ්‍රේට් කරලා වැඩක් නැහැ. ඕගොල්ලෝ හැංගිලා ඉන්න ඕගොල්ලෝ එළියට එන්න ඕනේ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වටේ ඉන්න කට්ටියව දැනුවත් කරන්න ඕනේ. ඔබ සමරසි පුද්ගලයෙක් න 'ඔබට දැනෙනවා නම් ඔබ සමරසි පුද්ගලයෙක් කියලා LGBTQPA කියලා ඉතින නාමාවලි ඔයා කොහේ හරි ඉන්නවනම් ඒ කියන්නේ ඔයා විරුද්ධ ලිංගික නෙමෙයි කියලා ඔබට දැනෙනවා නම් ඔබට අයිතියක් තියෙනවා. ඔබේ අයිතිවාසිකම් ඔබ වෙලා ජීවත් වෙන්න. ඉතින් ඔබ වෙලා ජීවත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඔබගේ හැඟීම් පිළිබඳව ඔබගේ අවට ඉන්න ඔබගේ යාළුවන්ට ඔබගේ අවට ඉන්න අයට ඔය කතා කරන්න. ඉතින් මේ සමරසි ප්‍රජාවේ ඉන්න දරුවන්ගේ අම්මලා තාත්තලාට මම හිතන්නේ මේක මට මගේ යාළුවෙක් සඳහන් කරා. ඇත්තටම එහෙම දරුවන්ව පිළිගත්ත දෙමව්පියන් ඉන්නවනේ. ඔබ දෙමව්පියෝ ඕගොල්ලන්ගේ පල්ලිවල නැත්නම් ඕගොල්ලන්ගේ පන්සල්වල ඕගොල්ලන්ගේ ඒවයි කතා කරන්න මේ ගැන. ඒකයි වෙන්න ඕනේද? මොකද දෙමව්පියෙක් හැටියට තමාගේ දරුවා සමරසි කියලා දැනගත්තාම අනේ පුතේ ගිය ඇතුළට විතරක් වෙලා තියාගන්න. මේක එළියට පෙන්වන්න එපා. ඔබට නෝන්ඩි වෙයි. ඔබට ඇජ්ජ වෙයි. අපිට අවමානයක් නෑ. දෙමව්පියනි ඔබගේ දරුවාට ඔබ ආදරේ තමයි. ඔබගේ දරුවාට ඔබ ආදරේ නම් මොකද්ද කරන්න ඕන? ඔබගේ දරුවාගේ මේක ඇබ්නෝමල් එකක් නෙමෙයි. එයාගේ අසම්පූර්ණ එයා ඉපදිලා තියෙන මේ විදිහට. එයාගේ ආකර්ෂණය වෙන්නේ ඒකද? එයාගේ කැමැත්ත තියෙන මේ දෙයට. ඉතින් ඒකින්ද ඒ ඔබගේ දරුවාව ඇත්ත ඔබට මල් දීලා වඳින්න ඕන. ඔබට කකුල් දෙක අල්ලලා වඳින්න ඕන ඒ දරුවාව පිළිගත් එකට. ඔබ ආදරේ හින්දා ඔබේ දරුවාව පිළිඅරන් තියෙනවා. නමුත් ඒ දරුවට පරිසරයක් හදන්න. ඔබගේ දන්න අනිත් හිතවත් අයට මේකේ දැනුම දෙන්න. මොකද මේක මේ එහෙන් එහෙට බෝවෙන් ලෙඩක් නෙමෙයිනේ. මගේ ළඟ කවුරු හරි හිටියා කියලා දැන් මේ ගෙදර ඉන්නේ දැන් ඉන්න කණ්ඩායමවල මේ ගෙදර තියෙන පාටි වලට ඕන තරම් විරුද්ධ ලිංගික ස්ට්‍රේට් කට්ටිය එනවා. නමුත් ඒ කිසිම කෙනෙක් ඇවිල්ලා ගේ වෙලා නැහැ. අපෙන් බෝ වෙලා නැහැ. මේ ගෙදරට එන කණ්ඩායම ඉන්නද අපේ ගෙදර උත්සවයක් තිබ්බොත් 100කට වඩා ආසන්න කට්ටියක් එනවා.
මේකෙදට ඕන තරම් මිනිස්සු ඇවිල්ලා ගිහිල්ලා තිනවා. ඒ මිනිස්සුන් එහෙනම් අපි බෝ කරනවද? ගේ කියන එක බෝ කරනවද? නෑ. ඒක බෝ වෙන්නේ නෑ. ඒක බෝ වෙන ලෙඩක් නෙමෙයි. ඒක අපේ ඇඟ ඇතුලෙන් අපි ඉපදිච්ච විදිහ අපි ඇඟ ඇතුලෙන් අපිට ආව දෙයක් මිස ඒක බෝ වෙන්නවක්වත් පුරුද්දක්වත් නෙමෙයි. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සහ මේ අහගෙන ඉන්න සමරිසි ප්‍රජාවේ අයටත් මම කියන්නේ ඔබ වෙලා ජීවත් වෙන්න සහ මේ ප්‍රයිඩ් එක කියන්නේ ඕගොල්ලෝ වෙලා එන්න පුළුවන් අවස්ථා. මොකද දැන් ලංකාව පුරාම කොළඹ විතරක් නෙමෙයි තියනවා, දැන් තැන්වල හුඟක් තැන්වල තියෙනවා මේ දේවල්. ඉතින් ඒකින්ද ඔබ මේ දේවල් වලට සහභාගී වෙන්න. මොකද ආයතනවල ඉන්න ප්‍රධානීන් එක්ක වලද මම මෙතන දැන් කෑ ගැහුවට වැඩක් නැහැ නේ. ඕගොල්ලෝ මේක අහලා මේක අනිත් අයට ප්‍රචාරය කරන්න, අනිත් අයට දෙන්න, ඒ දැනුම දෙන්න. මම හිතන්නේ මගේ ගේ ශ්‍රී ලංකා නෙට්වර්ක් එකේ ගොඩාක් ප්‍රශ්න ගැන කතා කරනවා. මේ දේවල් අනිත් අයටත් බෙදා හරින්න. අන්න ඒකයි වෙන්නේ. මේ මම හිතන්නේ අපේ සමරිසි ප්‍රජාවේ මේ NGO වලින් වක්වත් අපේ ප්‍රධානීන් කිසිම දෙයකට වඩා ලොකු වෙනසක් වුණා ලංකාවේ. ඒ මොකද්ද? වීදුරුතිල කියන නාට්‍යයෙන්. ඒක මම හිතන්නේ සමරිසි ප්‍රජාවේ කවුරුවක්වත් බලපෑමක් කරලා කරපු නාට්‍යයක් නෙවෙයි. නමුත් ඒකෙන් ලොකු දැනුවත් කිරීමක් වුණා. ඒ වගේ දෙමව්පියන්ගේ බල කිරීමට දුක් විඳලා බැඳලා ඉන්න මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා. මං කියන අපේ ලින්දලඟදී මං කතා කරන්නේ කොහොවල ගෑන්සි 40ක් විතර 40න් 10ක් වක්වත් නැහැ බැඳලා නැතුව ඉන්න අය. ඉතින් ඉතුරු 30ම අපි ගමු 30ක් කියලා. ඒ 30ම දුක් විඳිනව නේද ගෙවල් වලට ගෙවල් වලින් බඳින්න කියපු හින්දා. ඒ 30 දෙනාම සමහර අයට දරුවෝ ඉන්නවා. ඒ දරුවෝත් ඉස්සලා ඒ අය කොච්චර දුක් විඳිනවද? ඒගොල්ලන්ට තමන් වෙලා එළියට ඇවිල්ලා කතා කරන්න බෑ. තමන් වෙලා තමාගේ රැකියා ස්ථානයේ ජීවත් වෙන්න බෑ. කොච්චර දුක් විඳිනවද? ඒ අපේ වයසේ අය. නමුත් ඇත්තටම අද වෙනකොට මිලේනියම්ස්ලා නැත්නම් ජින්සීස්ලා මම හිතන්නේ මේ ෆෝන් එකත් එක්ක මේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ඉන්ටර්නෙට් එක හරහා එන දැනුම සමාජ වෙබ් වැඩවලින් එන දැනුම හින්දා ජෙන්සීස්ලා මාර විදියට එළියට ඇවිල්ලා තියෙනවා තමන් වෙලා. මේක මේ බෝ වෙලාවක්වත් NGO වලින් සල්ලි දීලා සමරිසි කරලා නෙමෙයි. මේ ජනගහණයෙන් 100 ගාණක් ගේ ඒක ඒ කාලෙත් හිටියා. මගේ වයස කට්ටියත් ඒ ප්‍රමාණයෙම ඉන්නවා. නමුත් ඒගොල්ලෝ බය වෙලා ඒගොල්ලෝ එක්ක සිවිදිනවා සාගෙන නැත්නම් ඒගොල්ලෝ හැංගිලා නැත්නම් බැඳලා මේ ළමයි ඉන්න හින්දා ඒගොල්ලන්ට කතා කරගන්න බැරුව ඒගොල්ලෝ තමාගේ ජීවිතේ බැඳලා යනු කෙනෙක්ව බැඳලා ළමයි හඳුනාගෙන පස්සේ නැත්නම් ලෙස්බියන් කෙනෙක් නම් බැඳලා ළමයි හම්බුනාන් පස්සේ ළමයි වෙනුවෙන් කැප වෙනවා. තමාගේ ජීවිතේ සම්පූර්ණ ප්‍රශ්න ගොඩක හිත ඇතුලේ ප්‍රශ්න තියාගෙන එක්ක සමාන බෙදබත් එක්ක නැත්නම් වෙන මොන හරි ප්‍රශ්න වෙලා නැත්නම් ડિප්‍රෙෂන් ඇවිල්ලා ඒ වගේ ලොකු දුක් විඳීම් වල ඉන්නේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අපි පිළිගමු. මේ සමාජයේ කෙනෙක් බලනවා නම් මම මේ කියන්නේ ඔබ පිළිගන්න ඔබේ ආවට ඉන්න සමරසි පුද්ගලයාව. ඔහු වෙලා ඉන්න දෙන්න. ඇයට ඇය වෙලා ඉන්න දෙන්න. ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් නම් ඇයට ඇය වෙලා ඉන්න දෙන්න. මේක මේ සමනල් ලෝකයක් කරගෙන නැත්තම් මේ රේන්බෝ ෆ්ලැග්ස් දාගෙන මේ වගේ පාට දාගෙන අපි උඩ පැන සැනකෙලියක් නෙමෙයි. අපි දුක් විඳින එක ගැන අපේ මේ කොච්චර අපේ ඇත්තටම හිතන්න මේ විදිහට දුක් විඳින්න අපි මේ අපේ හැඟීම් හංගගෙන ඉන්න මේ සමරිසි ප්‍රජාවේ හැඟීම් හංගගෙන කොච්චර ශක්තියක් ඉන්නවද? ඕගොල්ලෝ නිකන් මේ අහගෙන ඉන්න කෙනෙක්ගෙන් මම උදාහරණයක් දෙන්නම්. ඕගොල්ලෝ මොනාහරි අපි හිතමුකෝ මොනහරි හොර වැඩක් සමාජයෙන් සම්මත නැති දෙයක් කරනවා කියලා අපි හිතමු දැන් බෞද්ධයට කියනවනේ හරක් මස් කනමන කන්න බෑ. ඒක ඕනේ අපි මුස්ලිම් කෙනෙක් ගමු. මුස්ලිම් කෙනෙක්ට කෙලින්ම උරුමස් කන්න තහනන්නේ. ඒ වගේ කෙනෙක්ට උරුමස් කනවා නම් එයා කොච්චර හැංගිලාද වැඩේ කරන්නේ. නේ? එයාට ආසාවක් තියෙනවා මොන හරි තියෙනවා අපිට සමාජයෙන් එපයි කියන දෙයක් කරන දේ. ඒ සමාජයෙන් සම්මතයි කියලා ඒක හරි දෙයක් නෙමෙයි. සමාජ සම්මතය කියන්නේ හැම විටම නිවැරදි දෙයක් නෙමෙයි. සමාජයෙන් කියන දෙයක් හංගගෙන ඉන්න කෙනෙක් කොච්චර පරිශ්‍රමයක් දරන්න ඕනද? එතකොට මේ සමාජයෙන් සමරිසි කියන එක පිළිගන්නේ නැත්නම් මේගොල්ලෝ පොන්නෝ නැත්නම් ලොල්ලෝ නැත්නම් අර ෆෝන් එකයි ණයයි දාලා අපහාස කරනවා වගේ එක එක ජරා කතා කිය අපහාස කරද්දි මේ අදාළ පුද්ගලයෝ කොච්චර බය වෙලා ඉන්නවද? ඒගොල්ලන්ගේ ඇත්තතාවයේ එළියට පේන්න තියෙන මෙහෙම හංගගෙන තමාගේ ඇඟ ඇතුලේ නැත්නම් වතුර යට බැලුම් බෝලයක් ඔබාගෙන ඉන්නවා වගේ ඒ හැඟීම් අස්සට ඔබාගෙන ඉන්න කොච්චර ශක්තියක් යනවද? කොච්චර ඒගොල්ලන්ගේ එනර්ජියක් අයින් කරන්න වෙනවද? ඒගොල්ලන්ගේ ජීවිතේ කොච්චර දේවල් හැංගිලා තියෙනවද? ඒකට ඒගොල්ලන්ගේ ජීවිතේ කොච්චර ප්‍රමාණයක ශක්තියක් අයින් කරන්න වෙනවද? ඒ ශක්තිය නැති වුණොත් ඒ පීඩනය නැති කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණොත් ඒගොල්ලන්ගේ ඒ ශක්තිය කොච්චර දේවල් වලට යවන්න පුළුවන්ද? අපි ගන්න උදාහරණයකට ඉගෙන ගන්න ළමෙක් හිතන්න. සමරසි ඉගෙන ගන්න ළමෙක්. ඒ ළමයාගේ හැඟීම් හංගගෙන ඉන්න ඒ ළමයා දරන ශක්තිය, එයාට එන හැඟීම්, එයාට ඒ ගැන තියෙන බය
මම සමරසි පුද්ගලයෙක් මම පිරිමි ළමෙක් වගේ උදාහරණයකට පිරිමි ළමෙන්න මම පිරිමි ළමයින්ට විතරයි ආකර්ෂණය වෙන්නේ මේ හැඟීම හිර කරගෙන ඉන්න එයා ඔළුව ඇතුලෙන් දාන ෆයිට් එක ඒ කාලය ඒ ශ්‍රමය ඒ බලය ඒක යොදවන්න ඒ බලයාගේ එක්සෑම් වලට දැම්මොත් එයාට කොච්චර ප්‍රතිඵල ගන්න පුළුවන්ද ඒක මම හිතන ලංකාවේ හුඟක් වෙලාට ප්‍රතිඵල අඩු වෙන්නත් පිටරටවල සමරසි ප්‍රජාව හුඟක් ඉහළ තත්ත්වවල ඉහළ ජොබ්ස් වලට යන්න ඉහළ ප්‍රතිඵල ගන්න අය බවට පත් වෙලා තියෙනවා. ලෝකෙ දිහා බලන්න හුඟක් නව නිර්මාණ කරලා තියෙන සමරසි ප්‍රජාවේ අය. ඉතින් මේක මේ වගේ දෙයක්. ඉතින් ඒකින්ද ඔබ මේක හිර කරගෙන ඉන්න එපා. ඔබට මේක අවස්ථාවක් ඔබ වෙලා ජීවත් වෙන්න. ඉතින් මේ ආයතන වලින් මම ඇතුළු අපේ හුඟක් දෙනෙක් මම දැන් ඉන්ඩිවිජුවල් කෙනෙක් හැටියට මම ආයතනයක් නැතුව තනියෙන් කතා කරන්නේ. ඒ වගේ තනියෙන් කතා කරන හුඟක් දෙනෙක් ඉන්නවා. ඒ වගේම ආයතන වලින් කතා කරනවා. ඒ වගේම වෙනත් සමරසි නොවන කට්ටියත් අපේ එලායස්ලා ඒගොල්ලොත් කතා කරනවා සමරසි ප්‍රජාවේ තියෙන ප්‍රශ්න ගැන. ඉතින් ඒ අය කතා කරාට වැඩක් නැහැ. මේ අයගේ මේ දේවල් සමරසි වෙන ඔබ ඒක වටපිටාවේ සමාජයට ගෙනිච්චේ නැත්තම් සමාජයෙන් ඉල්ලන්නේ ඔබගේ පවුලේ හරි ඔබගේ හිතවතෙක් හරි ඔබගේ යාළුවෙක් හරි සමරසි කියලා දන්නවනම් එයාව ඇක්සෙප්ට් කරන්න. එයාට එයා වෙලා ඉඳ උදව් කරන්න. එයාව ඔබට දැනෙනවා නම් මේ මගෙත් එක්ක ඉන්න යාළුවා මේ සමරසි කෙනෙක්. නැත්නම් මෙයා ගේ කෙනෙක්. මෙයා ලෙස්බියන් කෙනෙක්. එයාව පාච්චල් කරන්න එපා. එයාව පල්ලෙහාට දාලා පා ගන්න එපා. එයාව ලැජ්ජ කරන්න එපා. එයා වෙලා එන්න. එයාට ක්ලොසට් එකෙන් එළියට එන්න. ඒකනේ අපේ වචනේ ක්ලොසට් එකෙන් එළියට නැත්තම් කමින් අවුට් වෙනවා. එයාට කමින් අවුට් වෙන්න එළියට එන්න. එයා වෙලා ජීවත් වෙන්න ඔබ උදව් කරන්න. ඔබ දන්නවනම් ඔබගේ අහල පහල ඉන්න යාළුවෙක් සමරසි පුද්ගලෙක් කියලා. ඒකද ලංකාවේ කරන්නේ? නැහැ. මේක තමයි අරගලය. ඒක නෙමෙයි ලංකාවේ වෙන්නේ. ඔක්කොම කරන්නේ ඌව පල්ලෙහාට දාන ඌව පොන්නෑ කියලා බයිනවා. ඌට ජනා කතා කියනවා. ඌට කරන්න තියෙන බලු කතා කී ඌව පල්ලෙහාට දානවා නැත්තම් ඌ ඒ කියන පුද්ගලයාට ගේ තියෙන ප්‍රශ්න ටික එළියට දාන්නේ නැහැ. එළියට දාන්න දෙන්නේ නැහැ. එයාට ඉහළට එන්න දෙන්නේ නැහැ. ඒක හංගගෙන එයාව මඩවනවා. එයාව නෝන්ඩි කරනවා. එයාව ලැජ්ජාවටපත් කරනවා. එයාව අපහසුතාවයටපත් කරනවා. ඉතින් අන්න ඒක අද ඉඳන්ම කරන්න අතර කරන්න මේ වීඩියෝ එක බලනවා නම් ඔබ සමරසි ප්‍රජාවේ නොවන කෙනෙක් කරුණා කරලා එහෙම කරන එක අද ඉඳන්ම කරන්න අතර කරන්න. ඒක සමහරලාට දැන් අපි දැන් මේ ඊයේ පෙරේද මම දැක්ක පෝස්ට් එකක් අපේ සමරසි ප්‍රජාවේ ප්‍රසිද්ධිය කතා කරන කෙනෙක් කියලා දෙනවා. ඕගලන්ට අර සාප වෙනවා වගේ. ඔබගේ දරුවොත් එහෙම වෙලා ඉපදුණුත් අන්න එදාට තේරෙයි. අර ප්‍රශ්නේ තමාගේ නොවන තාක්කල් මොකද්ද තාර්කිකයි කියනවනේ. අන්න ඒක වගේ එහෙම සාපයක් එයි ඔබ ජරා විදියට සමරසි ප්‍රජාවට සැලකුවොත් ඔබේ දරුවෝ සමරසි වෙලා ඉපදෙයි. එතකොට මොකද ඔබ කරන්නේ? ඔබගේ පවුලේ කෙනෙක් සමරසි නම් ඔබ එතකොට මොකද කරන්නේ? අන්න ඒකින්ද ඔබට යුතුයකමක් තියෙනවා මේ අය වෙනුවෙන් පෙනී සිටින්න කතා කරන්න. ඉතින් මේ ප්‍රයිඩ් මන්ත් එකේ මේ දේවල් තියෙනවා. ඔබ සමරසි පුද්ගලයෙක් නම් ඒවට සහභාගී වෙන්න. සහ ඔබ සමරසි නොවන පුද්ගලයෙක් නම් ප්‍රජාවේ මේ දේවල් වලට ජරා කතා කියන්නේ නැතුව එහෙම ඉන්න අයට අඩු ගානේ මේ මිනිසුන්ට මේ මිනිස්සු වෙලා ඉන්න උදව්වක් දෙන්න. මේ මිනිසුන්ට මේ මිනිස්සු වෙලා ඉන්න උදව් කරන්න බැරි නම් අනේ දැක්කේ නෑ වගේ පැත්තකට වෙලා ඉන්න ජරා කතා කියන්නේ නැතුව හෝම් ෆෝබියාවෙන් පෙනෙන්නේ නැතුව මොන හරි ජරා කමෙන්ට් එකක් දාන්න නැතුව ඉන්න පැත්තකට වෙලා ඔගොල්ලෝ ඒ වගේ දේවල් බලන්න කැමති නැත්තම් Facebook එකේ නැත්තම් මොන හරි social media වල උඩට පල්ලෙහාට එහෙම දෙයක් දකින්නනේ ඒක not interested කියලා ඔබන්ට ඒක ඊට වඩා හොඳයි. ඒක දිහා බලලා ඒකට ජරා විදිහට බැන තැන් වල බොරුවර කතා කිය බයින් නැතුව. ඒකත් මං හිතන්නේ ලොකු උදව්වක් අපේ ප්‍රජාවේ අය මේ හිර වෙලා ඉන්න මේ පීඩනයෙන්. ඒකයි අපි සනකිලියකට AI මිනිස්සුන් එක්කහු කරලා පොඩ්ඩක් DJ එකක් දාලා ආතල් එකක් දෙන්නේ නැත්තම් විනෝදයක් වෙන්නේ මේ මිනිස්සුන්ට. ඒ වෙලාවේ වක තමන් වෙලා අපි වගේ තව කට්ටිය ඉන්නවා කියන එක දැනෙන්න උත්සවශ්‍රීයක් ගෙනල්ලා තියෙනවා. නැත්තම් මේක ලෝකේම තාමත් අරගලයක් ඇමරිකාවෙන් පටන් ගත්ත මේකේ තාමුත් දැන් ඇමරිකාවේ වත්මන් රජය යටතේ ඒත් අරගලයක්. ලෝකේ සමහර රටවල් වල දැන් ආය සමහර රටවල් වල විවේචන කරන සමහර තැන් වල එක එක නීති තියෙනවා එක ආණ්ඩු වලට අනුව. ඉතින් ඒ දේවල් අරගල වෙලා තියෙනවා. තාමත් මේක නිදහස් වෙච්ච දෙයක් නෙමෙයි. ඒකින්ද සෙලිබ්‍රේට් කරන්න අපිට සෙලිබ්‍රේට් කරන්න අපිට යම් කිසි දේවල් ටිකක් තියෙනවා. ලංකාවේ දැන් මං හිතන්නේ භූමිය ඇවිල්ලා එළියට කතා කරායින් පස්සේ ලොකු ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රජාවක් අලුතෙන් ඇවිල්ලා නෙමෙයි. ඒ ඉන්න අය බය නැතුව ඒගොල්ලෝ වෙලා ඉන්නවා. අලුතෙන් මේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලා බෝ වෙලා නෙමෙයි. එහෙම කට්ටිය ඉස්සරත් හිටියා. එහෙම ඉස්සර හිටපු කට්ටිය තමයි මේ අපේ ජෝගි නටුවේ. ජෝගි කියන ඩාන්ස් එක දන්නවා ඇතිනේ මම හිතන්නේ අපේ මේ පෙරහැරවල් වල තියෙන්නේ. ඒ වගේ
ඒ වගේ ඉස්සර මතන් අපේ අම්මලා ආච්චිලා සීයාලාගෙන් අහලා බලන්න ගම්වල හුඟක් වෙලාවට ගම්වල ඉස්සර මේ කේටරින් සර්විස් තිබුණේ නැහැ නේ මගුල් වලට එලා උයනවා. උයන්නේ හුඟක් වෙලාවට මේ සමරසි ප්‍රජාවෙක් කෙනෙක්. නැත්නම් මේ දවස්වල ගම්වල පුංචි සැලූන් එකක් දාගෙන කොණ්ඩේ කපන්නේ. ඒ වගේ අය. ඉතින් ඒ වගේ කට්ටිය ඒ වගේ දේවල් වල හිටියා. ඉතින් ඒක එදා ඉඳන්ම තිබිච්ච දෙයක්. නමුත් දැන් මේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස් ලගේ ඒ එළියට යෑමත් සමග මම හිතන්නේ එහෙම අයව වැඩියෙන් පේනවා මේ ජෙන්සීස් ලගෙන් වැඩියෙන් පේන දැන් හුඟක් වෙලාට කියනක මත යන්නේ ලංකාව මේක බෝ වෙලා වැඩි කරලා මුන් මේ ප්‍රසිද්ධ කරනවා මුන් මේක බෝ කරනවා පිටරටින් සල්ලි ගෙනල්ලා බෝ කරනවා නෙමෙයි හලෝ බෝ කරනවා නෙමෙයි ඒ ඉන්න මිනිස්සු බය නැතුව එළියට ඇවිල්ලා මගේ වයසේ මම දැන් 50ට කිට්ටුනේ 50ට වැඩි මගේ 50 කට්ටිය ඉන්නවද ගොඩාක් ඔය කියන තරම් නෑ ඒගොල්ලෝ ඔක්කොම බය වෙලා තාම හැංගිලා ඉන්නේ. මේ ජෙනරේෂන් එකේ කට්ටිය. ඒ පරණ ජෙනරේෂන් එකේ කට්ටිය තාමත් දුක් විඳින්න ඉන්න එළියට එන්න බැරුව. නමුත් ඉන්ටර්නෙට් එක ඇවිල්ලා, ෆෝන්ස් ඇවිල්ලා, ඒකින්ද දැනුම ලෝකේ කොහෙද දෙයක් මේ වෙලේ හොයාගත්තොත් ඒක තප්පර ගානෙන් සිංහලට පරිවර්තනය වෙනවා. දැන් Google Translate අරම්මනම් හරහා. දැන් AI එක හරහා හොඳට ලියන්න බැරි එක්කෙනාට තමයිගේ අදහස් ටික දුන්නාම හොඳට ලියලා AI එකෙන් දෙනවා. ඒ දේවල් හින්දා මේ දැනුම දැන් සම්ප්‍රේෂණය වෙනවා. ඒකින්ද අලුතෙන් එන ජෙනරේෂන් එක මේ ෆෝන් එක ඉන්න ජෙනරේෂන් එක මිලේනියම්ස්ලා ජෙන්සීස්ලා බය නැතුව ඒගොල්ලෝ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ හදවතේ තියෙන හැඟීම් එළියට දාලා ඒගොල්ලෝ වෙලා ජීවත් වෙලා ඒගොල්ලන්ගේ විදියට ජීවත් වෙන එකෙන් වෙන හොඳ දෙයක් තියෙනවා. දැන් මගේ වයස කට්ටිය හුඟා දෙනෙක් විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ ඒගොල්ලන්ට? අර ස්ට්‍රේට් කෙනෙක්ව බොහොම අමාරුවෙන් අපි විවාහයකට ගිහිල්ලා ස්ට්‍රේට් කෙනෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරනවා. ඒක විතරනේ මේ පෞල් ටිකම එක්ක එතනදී ඒ විවාහය සාර්ථක නැත්නම් එතන ලිංගික ජීවිතේ සාර්ථක නැත්නම් එතන විවාහයේ දෙන්නට දෙන්න ලිංගිකව ගැලපෙන්නේ නැත්නම් එතන ලොකු ප්‍රශ්නයක්. එතන මොන හරි ක්‍රමයකින් ළමයි හම්බුනම මේ ළමයින්ට කොච්චර පාඩුවක්ද? දැන් අම්මගේ තාත්තගේ එක මේ එකඟතාවයක් නැතිකම අම්බගේ තාත්තගේ ලිංගිකව මේවක නැති හින්දා ඒ එන ප්‍රශ්න ඒ ගැටුම් ඒ එන ෆ්‍රස්ට්‍රේෂන් එක ඒ එන ડિප්‍රෙෂන් එක ඒ එන ස්ට්‍රෙස් එක යන්නේ දරුවන්ගේ තුලින් නේද? ඉතින් සමරසි අයව නැත්තම් කුයා අයව බලහත්කාරයෙන් විවාහ වලට ගෙනහිල්ලා ඒ පවුල් තුල දරුවෝ හැදුනත් ඒ දරුවන්ටත් මේ දෙමව්පියෝ දෙන්නගේ තියෙන ප්‍රශ්නේ එළියට එනවා. ඒ දරුවන්ට ලැබෙන්නෙත් එක. ඉතින් ඒකෙන්ද අද ඉඳන් අපි කුය කෙනෙක්ව නැත්තම් සමරසි කෙනෙක්ව බලහත්කාරයෙන් විවාහයකට ගෙනියන්න එපා. ඔබ කෙනෙක් නම් ඔබ ඒ තත්ත්වයට වැටෙන්න තමයි. මම හිතන්නේ දැන් හුඟක් කරා ජෙන්සීස්ලා මිලේනියම්ස්ලා මේ තරුණ ප්‍රජාව ඒ පිළිබඳව හුඟක් දෙනෙක් හොඳ පණ ඇතු තීරණ ගන්නවා. ඒගොල්ලන්ට එක්ක ලංකාවේ ඉන්න බෑ නේද? ඒගොල්ලෝ හුඟක් දෙනෙක් ලංකාවෙන් එළියට ගිහිල්ලා හරි ජීවත් වෙනවා. මොකද ලංකාවේ තියෙන පරිසරයත් එක්ක. එතකොට අපි මේ වීඩියෝ එක අහගෙන ඉන්න ඔබට මම මතක් කරා මොකද්ද ඔබගෙන් වෙන්න ඕනේ කියලා. ආයතන වලින් ප්‍රෝග්‍රෑම්ස් හදයි. ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට වලින් උගන්වන දේ නැත්තම් මොන හරි ආටිකල් එකක් ගියාම මේ වීඩියෝ එකකින් මම දාන වීඩියෝ එකකින් හරි වෙන කෙනෙක් දාන දේවල් හරි පොලෝකේ තියෙන වීඩියෝ එකක් මේ දේවල් ඔබ සමරසි කෙනෙක් නම් අනිත් අයට ප්‍රචාරය කරන්න ලබන අනිත් අයට දැනුම දෙන්න සමාජය දැනුවත් කරන්න ඔබටත් වගකීමක් තියෙනවා. ඔබ හැංගෙන්න එපා. දැන් මට මතකයි අපේ ඉස්සර කාලේ 33 කාමරය වෙන්න ඕන 33 කාමරේ හරි මට මතක නැහැ සිරසේ ගියා ප්‍රෝග්‍රෑම් එකක් ගේ අයගේ පිළිබඳ ඒතර හැමකක් වෙලාට ෆෙමිනින් ලුක් ඉන්න අය ගැන දාන ප්‍රෝග්‍රෑම්. ඒ ප්‍රෝග්‍රෑම් එක දෙනකොට ගෙදර සමරිසය කරන්න වෙන channel එකක් දානවා. මං කියන්නේ අපේ වයසේ අවුරුදු 20කට විතර කලින් වෙච්ච දේවල් මම මේ කතා කරන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ ඒ ගෙදර තමාගේ ගෙදර කට්ටියවක්වත් ඒ දැනුම ලබා ගන්න. ඒක නෙමෙයි කරන්න ඕනේ. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනනම් ඔබ නොදැනීම මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙදර අයට දැනුවත් කරවන්න. ඔබ සමරසි කෙනෙක් නම් ඔබේ ගෙදර අයව ඔබ දැනුවත් කරවන්න ඕනේ. මම හිතන්නේ පුළුවන් නම් ආයේ විදුරු තිර වගේ නාට්‍යයක් ගෙනල්ලා දාන්න. ඒ නාට්‍ය බලන්න. ඒ ගෙදර අයත් එක්ක බලන්න. ඒතර සාකච්ඡාවක් ගත්තා. ඔබට ඔබගේ ගෙදර වෙනස් කරන්න පුළුවන් ඔබටයි දැනෙන්නේ. ඒතර ඔබ බයෙන් ඉන්නවා වෙන්න පුළුවන් ගෙදර අය එක්ක දැන් මම ඊයේ පෙරේද කතා කරා එක්කෙනෙක් කියනවා අපේ අම්මයි තාත්තයි අපේ අම්මගේ මේ හදවත පෙළ මැරෙයිද දන්නේ මම ගේ කියලා දැනගත්තොත් කියලා. ඒකෙදි මෙහෙමයි ඔබටයි ඒ වගේ කෙනෙක් හිතනවා නම් එයා ඒ පුද්ගලයාටයි වගකීම තියෙන්නේ ඒක දෙමව්පියන්ට කියලා දෙන්න. එකපාරට උංගලකින් කියන්න එපා. ටික ඒ පිළිබඳ දැනුම දෙන්න. ලංකාව කියන්නේ ආදරය පිරුණු පවුලක්. ආදරය පිරුණු සමාජයක්. ඉතින් මේ සමාජය තුළ අපිට ගේ කෙනෙක් හැටියට එළියට එන්න ලේසි. හුඟක් පිටරටවල් වලට වඩා මම මේ ජීවත් වෙන ඇමරිකාවට වඩා මේ ඇමරිකාවේ ළමෙක් එහෙම වුණාත් ගෙදරින් අවුරුදු 17
14 15 16 වෙනකොට ඒ ළමයිව එළියට දානවා ජොබ් එකක් කරන්න. පාර්ට් ටයිම් එකක් කරන්න. ඒතකොට තාත්තා අකමැති නම් අම්මා අකමැති නම් ගෙදරින් එළවනවා කෙලින්ම. ලංකාවේ එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ කියන එකට මම හොඳම උදාහරණ දෙන්න. ඕගොල්ලෝ හිතලා බලන්න ගෙදර ඉන්න දුවෙක් කොල්ලෙක් එක්ක යාළු වෙලා පැනලා යනවා. පැනලා ගිහිල්ලා අපි දුම් හරියන විවාහයක් නෙමෙයි පැනලා ගිහිල්ලා කවුරු රවට්ටන කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා ළමෙක් හැදිලා ඒ කොල්ලා දාලා ගියන් පස්සේ ඒ දුව දරුවත් එක්ක ගෙදරට આવොත් බාරගන්නේ නැද්ද? ඒ වගේ අම්මලා ඉන්නේ ඒ වගේ පවුල් අපේ ලංකාවේ ඒ වගේ පවුල ආදරෙන් තියෙන පවුල් ලංකාවේ තියෙන ඒ වගේ ආදරයක් ලංකාවේ තියෙන්නේ. ඒකෙහිඳ ඔබව ඒ වගේ අවජාතක දරුවෙක්ව හදාගෙන ස්වාමි පුරුෂයෙක් නැතුව දුවෙක් ප්‍රෙග්නන්ට් වෙලා ගෙදරට ආවොත් දරුවෙක් අරගෙන ඒ අම්මලා ඒ දරුවව හදාගෙන ඒ දරුවව පල්ලයට කුණු කෝල්ලේට දානවද? උගාක් යුරෝපීය රටවල වල නැත්නම් ඇමරිකාව කැනඩා ඒ වගේ රටවල් වල ඔය වගේ අය එළියට දානවා. ගන්න නැහැ ගෙදරට බාර නා උඹ හදාගත්තා නම් you can be a single parent කියලා ඒගොල්ලන්ගේ ජීවිතය ගෙනියන්න හදනවා දෙනවා. එහෙ ඇවිල්ලා අඬ ගන්න. නමුත් ඒ වගේ නෙමෙයි දැන් මහලවල ලංකාවේ ඉන්න කට්ටිය කියනනම් පිට රට දේවල් ගේන්නේ කියලා. පිට රට දේවල් නෙවෙයි ලංකාවේ තියෙන මේ වගේ හොඳ සිරිත් පිරිත්. ඒකින්ද ඔබ බය වෙන්න එපා. ඔබගේ දෙමව්පියෝ එහෙම වෙන්නේ නැහැ. ඔබ හරි විදිහට දැනුවත් කරොත්. ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම අනුව ඒගොල්ලන්ව දැනුවත් කරන්න. ඉතින් මමත් මගේ කාලේ මම පොඩි කාලේ ඉඳන් මටත් දැනෙච්ච දේ මගේ ජීවිතේ මම දැරිලා මම ඊට පස්සේ මම මේක පිළිබඳව හෙව්වා. ඇයි මට මෙහෙම වෙනසක් දැනෙන්නේ? ඇයි මට මෙහෙම අමුතු හැඟීමෙන් ඊට පස්සේ මමම මගේ දැනුම අරගෙන මම ඒක හොයාගෙන ඊට පස්සේ තමයි මම පටන් ගත්තේ මගේ මේ කතා කරන දේ අපේ ගේ ශ්‍රී ලංකන් මූවමන්ට් එක හරහා නැත්නම් ඒ වගේ දේවල් වලින් කතා කරගෙන මම මගේ දැනුම මම පුළුවන් තරම් දෙනවා. මොකද මම මේ වේදනාව දන්නවා. මම මේ වේදනාව හිතියා. මම එතන දුක් විඳ හිටියා මගේ ජීවිතේ. මම මගේ හැකියාවන් හංගගෙන ඉඳලා මට මම වෙලා එළියට එන්න බැරුව මට එන හැංගීම් මට පෙන්වන්න බැරුව මගේ අධ්‍යාපනයේදී මගේ එක්සෑම් වලදී මගේ හිත ඇතුලේ කැකෑරි සමහරවිට මේ ප්‍රශ්න ඇවිල්ලා මට එක්සෑම් වලින් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් ආවා. මොකද අර මං ඉස්සලා කිව්වා වගේ මගමත් ඒක හංගගෙන ඉන්න ඒ අදහස් අර බැලුම් බෝලයක් වතුරට ඔබාගෙන ඉන්නා වගේ හිර කරගෙන ඉන්න ලොකු ශක්තියක් යවුවා. මගේ ඇත්ත තත්ත්වෙ පෙන්වන්නේ නැතුව ඉන්න ලෝකයට හංගගෙන ඉන්න සමාජයට පෙන්වන්නේ නැතුව ඉන්න මමත් ලොකු මගේ ශක්තියක් යවුවා. ඒතකොට ඒ ශක්තිය මටත් නැතුව ගිහින් නමුත් ඒක මම තේරුම් ගත්තායින් පස්සේ තමයි මම ගේ ශ්‍රී ලංකන් කියලා මේ නෙට්වර්ක් එකකින් මේ වගේ වීඩියෝ කතා කරන්න Facebook එක හරහා සමාජ වෙබ් අඩවි හරහා ඉතින් ඒ දේවල් මම හිතන්නේ දැන් අපි අලුතෙන්ම Instagram එකට TikTok එකටත් මේ හැම වීඩියෝ එකක්ම දානවා. ඉතින් ඔබ ඒව දැක්කොත් ඔබගේ දන්න අයට ෂෙයා කරන්න කියලා මම ආරාධනා කරනවා. මොකද අපි මේ දැනුම අනිත් අයට දෙන්න ඕනේ. ඉතින් මේ වගේ මම කරගෙන යනවා. ඉතින් ඒකෙත් වෙච්ච හොඳ සිද්ධියක් තමයි මේ මෑතකදී මගේ Facebook වල මම හුඟක් වෙලාවට මම මගේ බූදලයක් කරගෙන යන්නේ. මම ඒක දෙනවා අනිත් අපේ ඇඩ්මින්ලටත් අපේ වෙන ක්‍රියාකාරීන් අයටත් ඇඩ්මින් පවර්ස් දෙනවා. ඒගොල්ලන්ගේ දේවල් දාන්න ඒකට ඕන කෙනෙක්ට හැම ආයතනයකටම මම දීලා තියෙන ලංකාවේ තියෙන හැම එකකටම දීලා තියෙන පවර්ස්. මේ එක ආයතනයක ප්‍රධානියෙක් එයාගේ විරුද්ධ මත තියෙන අපේම සමරසි ප්‍රජාවේ ක්‍රියාකාරී අයගේ අයව ඇඩ්මින් කම් වලින් බ්ලොක් කරලා අයින් කළා. මම දන්නෙත් නෑ. මම බලනවා මේ එක්කෙනෙක්ගෙන් හැමම මේ වාගේව මේකට වැටෙන්නේ නැත්තේ කියලා. වං ගිහලා ඇතුළට ගිහලා සිස්ටම් එක බලද්දි තමයි මම දැක්කේ අහවල් කියන මම නම කියන්නේ නෑ. ඇත්තටම ලැජ්ජයි. ඒ පුද්ගලයා එයාගේ ප්‍රතිවාදී නැත්නම් එයාගේ මතයන් වලට විරුද්ධව ඉන්න අපේ සමරසි ප්‍රජාවේ ඇක්ටිවිස්ට්ලව ඒ මගේ මේවකින් අයින් කළා. මම ඊට පස්සේ මට පුළුවන් විදිහට මම ඒ අයව ආය කතා කරලා ඒ අයව ඇඩ් කරා. ගේ ශ්‍රී ලංකන් එකට ඔබට හිතනවා නම් ඔබ මේ ගැන යමක් වැඩ කරන්න ගේ ශ්‍රී ලංකන් නෙට්වර්ක් එක ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට මම ඕන වෙලාවක දෙන මේක මගේ පෞද්ගලික බූදලයක් කරගෙන නැහැ. මේක මගේ අත්කමක් කරගෙන නැහැ. මට විවේක තියෙන වෙලාවට මම යමක් කරනවා. ඒ වගේම මම ඕගොල්ලන්ට විවේකී තියනවා නම් ඕගොල්ලොත් එන්න ඇඩ්මින් පවර්ස් ඇතුලේ ඔක්කොම ඒ දාන්න පුළුවන් දේවල් දාන්න අපි ලංකාව වෙනස් කරමු. අපි වෙලා ජීවත් වෙමු. අපිට පුළුවන් ලංකාව වෙනස් කරන්න. අපිට පුළුවන් සමාජය වෙනස් කරන්න. අපේ මේ අරගලය තියෙන්නේ අපි වෙලා ජීවත් වෙන්න. මේක ලෝකෙම ඉවර වෙච්ච අරගලයක් නෙමෙයි. පටන් ගත්ත තැනත් දැන් ආයේ මෙදාපාර මේ ප්‍රයිඩ් මාන්ත් එකේ මේ රටේත් තාම අරගලයක් හැටියට යනවා. නිව්යෝක් නුවර නිව්යෝක් මේයර් මම හිතන්නේ ලොකුවටම ෆයිට් කරනවා ඒකට. නමුත් මේ මුළු රටටම තියෙන ෆෙඩරල් ආණ්ඩුවෙන් two genders කියන එකට ඇවිල්ලා transgender ඒගොල්ලෝ ඔක්කොම අයින් කරලා ලොකු ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් එක අයගේ මතයන්. ඒ මතයන් එක්ක යනවා. ඉතින් දැන් හුඟක් වෙලාවට සමහර ඕනම ප්‍රයිඩ් මේ ඉවෙන්ට් එක ඕගොල්ලෝ දකින්න ඇති.
දෙවියෝ ගැන කතා කරන බෝඩ් අරගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ අදහස්. අපි ඒගොල්ලන්ටත් ගරු කරන්න ඕනේ. එහෙමත් මිනිස්සු ඉන්න ඕනේ. වැලි ගොඩක් මැද්දේ තමා මැණිකක් තියෙන්නේ. නැත්නම් මඩ ගොහුරක තමා නෙළුම් මලක් එන්නේ. ඒ වගේ අපිත් දැනගන්න ඕනේ එහෙම දේවල් තිබිච්ච දෙයක්. කමන්නේ අපිට ඒවා තේරුණා කමන්නේ අපිව තේරුම් ගන්න. අපි මේ ෆයිට් එක කරන්න ඕනේ. අපි අපේ රට වෙනස් කරමු. ඔබ වෙලා ජීවත් වෙන්න. අපේ රටේ මේ නීතින් වෙනස් කරන අය නීතිය වෙනස් කරන අය එක් කරයි. නමුත් මේක අහගෙන ඉන්න ඔබ සාමාන්‍ය ජනතාවන් ඔබගේ අවට ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි දැනුම් දෙන්න. අවුරුද්දකට දෙන්නෙක්ට දැනුවත් කරන්න. මාසෙකට කියන්න ඕනේ නෑනේ. මාසෙකට පුළුවන් නම් ලොකෝ දෙයක්. මාසෙකට කිව්වොත් මාස 12 දෙනෙක්. අවුරුද්දකට දෙන්නෙක් අවුරුදු 5ක් යනකොට 10 දෙනෙක්. ලංකාව වෙනස් කරන්න පුළුවන් අපිට. ඉතින් ඒකින්ද මේ ප්‍රයිඩ් මාසයේදී ඒක ගැන මේ වීඩියෝ එක මේ දක්වා බැලුවා නම් ඔබ ඒ දේ කරන්න අපිට පුළුවන්. ඔබට පුළුවන්. ඔබ වෙලා ජීවත් වෙන්න. අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඔබ සමරිස් කෙනෙක් කියලා දන්නවා නම් කවදාකවත් විරුද්ධ ලිංගික විවාහයකට ගිහලා අනිත් කෙනෙක්ව මුලාවේ දාන්න එපා. ඔබ වෙලා ජීවත් වෙන්න. ඔබට හිතෙනවා නම් ඔබට ලංකාවේ ඉන්න බෑ කියලා ඕන තරම් ක්‍රම තියෙනවා. මොකද ලංකාවේ දැන් මම හිතන හුඟක් කියලා ආර්ථික ප්‍රශ්න හින්දා තුගක් දෙනෙක් පිටරට වලට යනවා. පිටරට යන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ රටකට ගිහිල්ලා හරි ඔබට දැන් මට ස්කෝලර්ෂිප් ඇවිල්ලා මමට මේ රටට එන්න අවස්ථාවක් හම්බෙච්චා. මම මේ රටේ දැන් නැත්තම් මේ රටේ ඇවිල්ලා මම මේවා දකින්නකොට මට ඉන්න බෑ. ඇයි අපේ රටේ ඉන්න ප්‍රජාව දුක් විඳින හැටි. ඒකින්ද මට කරන්න පුළුවන් දේවල් මගේ උපරිමයෙන් මගේ ෆ්‍රී ටයිම් එකේ මම කරනවා. ඒ වගේ ඕගොල්ලන්ටත් මම ආරාධනා කරනවා. ඕගොල්ලන්ගේ ෆ්‍රී ටයිම් එකේ පොඩි දෙයක් හරි කරන්න. මේවා පිළිබඳව වැඩ කරන්න සල්ලි හම්බෙන ආයතන ඒගොල්ලන්ගේ වැඩේ කරයි. අපි අපේ වැඩේ කරන්න. එතකොට අපි වැඩ කරද්දී සමාජයේ වැඩ කරද්දී ඔය ප්‍රජාව වැඩ කරද්දී අරගොල්ලන්ට අපිට වඩා වැඩ කරන්න වෙනවා. එතකොට ඒගොල්ලෝ කරන වැඩවලට අපිට සහභාගී වෙලා ඒ වෙනස කරන්න පුළුවන්. මේක එක්කෙනෙක් දෙන්නෙක්ට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මම හිතන ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන එකට හොඳ උදාහරණයක් ගන්න. දැන් අපි අරගලයක් කළා ගෝටා ගෝගම හදලා ආණ්ඩුවක් පෙරළුවානේ. ආණ්ඩුවක් පෙරලා අලුත් ආණ්ඩුවක් දැම්ම 3ක් තිබිච්ච ආණ්ඩුවක් ඇවිල්ලා දැන් ඒතුළ ඒ ආණ්ඩුවෙන් ගේන ප්‍රතිපත්ති ලෝකෙට දෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න පුළුවන්ද? ඇයි මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙලා නැහැ. මිනිස්සු හොරකම් කරන කෙනාගේ අදහස මොනවාද පගාව ගන්න මිනිහා වෙනස් වෙලා නැහැ. නැත්තම් අර මතකනේ ඊයේ පෙරේද කොළඹ බස් ස්ටෑන්ඩ් එක හැදුවා. දෙවෙනි දවසේ නෝට ඒක කඩලා. බුලත් කළ කාපු මිනිස්සයා චොක් ගාලා ගහනවා මිස ඒ ඩිසිප්ලින් එක නැහැ. අන්න අපි සමාජය හදමු. ලංකාවේ සමාජය වෙනස් කරමු. නීති තියෙන ආයතන වලින් වෙනස් කරන්න try කරයි. ඒගොල්ලන්ගේ ඩියුටි එක කරන අතරතුර අපි සමාජය වෙනස් කරන ඩියුටි එක කරමු. ඔබ වෙනස් වෙන්න. ඔබේ අවට සමාජය වෙනස් කරන්න. ඔබගේ යාළුවන්ව වෙනස් කරන්න. ඔබගේ යාළුවන්ව දැනුවත් කරන්න. එතකොට අපිට මේ වෙනස කරන්න පුළුවන්. මේ අරගලය ජය ගන්න පුළුවන්. මේ අරගලය තාමත් අපි මරණකම් තව අවුරුදු ගාණක් යනකම් තියේ. ප්‍රයිඩ් කියන්නේ සැනකෙලියක් විතරක් නෙමෙයි. හුඟක් දෙනෙක් දකි සැලකෙලියක් කියලා මේ වගේ බැනර් අනම්මනම් දාගෙන ලොකු ෆ්ලෝට්ස් වල අනම්මනම් වල සින්දු දාගෙන නටන කරන දේවල් තියෙන හින්දා සැනකෙලි ස්වරූපයක් දරනවා. මොකද ඒ සැනකෙලිය තුලින් අපි යන්නේ ලොකු අරගලයක්. අපේ අයිතිවාසිකම් දිනා ගන්න අරගලයක්. මේ අරගලය එදා ඉඳන්ම තාමත් තියෙනවා. තව අවුරුදු ගානකුත් පවතී. ලංකාව වෙනස් වෙන්න තව කාලයක් යයි. නමුත් යම්කිසි පියවර ගානක් ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුදු 30කට. ඉතින් අපි ඉදිරියට අපි සමාජය වෙනස් කරමු. ඒ ආයතන වලින් කරන්න තියෙන නීතිවේදීන් කරන්න තියෙන දේවල්, ක්‍රියාකාරීන් කරන්න තියෙන දේවල් ඒගොල්ලෝ කරද්දී ඔබට සමරසික බව ඔබට දැනෙනවා නම් ඔබ ගේ කෙනෙක් කියලා. ඔබට දැනෙනවා නම් ඔබ ලෙස්බියන් කෙනෙක් කියලා. ඔබට දැනෙනවා නම් ඔබ මේ ප්‍රජාවේ කෙනෙක් කියලා. ඔබට පුළුවන් ඒ වෙනස හදන්න. ඔබගේ අවට පිටාව හදන්න. ඒතර අනිත් කට්ටිය ඉතුරු දේවල් වෙලා ලංකාවට සමරසික බව ආයට නිදහසේ ඉන්න පුළුවන් සමාජයක් හැදෙයි. ගේ මැරේජ් ඉල්ලලා කෑ ගහන්නේ නැහැ නේ අද හෙට. අපිට ඒව වැඩකුත් නෑ. අපිට ඉස්සලා අපි වෙලා ජීවත් වෙන්න දෙන්න. ඊට පස්සේ බලමු මැරි කරන්න ඕන නම් ලංකාවෙත් මතන් ගේ මැරි කරලා ඇවිල්ලා ඉන්න කීප දෙනෙක් ලංකාව තුල ඉන්නවනේ පිටරට ගිහිල්ලා මැරි කරලා ඇවිල්ලා. එහෙම අවස්ථාවල් තියෙනවා. මොකද ප්ලේන් එක නැග්ගාම පිටරට ගිහිල්ලා ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය තියෙනවා. ලංකාවේ ඒ තත්ත්වයට යන්න කලින් සමරසි ප්‍රජාව ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න, ඒ අය වගේ දැනෙන්න, ඒ අය විදිහට පිළිගන්න සමාජයක් හදමු. ඒකට ඔබටත් තියෙනවා. මේක වීඩියෝ එක බලන ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම කරමු. ඉතින් මං හිතන්නේ සෑහෙන ආවේගශීලී විදිහට මමත් කතා කරා. මොකද මගේ හදවතෙන් මං කතා කරේ මේ අරගලය පිළිබඳව. මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අපි විසඳලා අපිට පුළුවන් විදිහට අපි
සමාජය වෙනස් කරලා අපි අපි වෙලා ජීවත් වෙමු. මේ ප්‍රයිඩ් මන්ත් එකේ ඔගොල්ලෝ හැම දෙනාටම හැපි ප්‍රයිඩ් කියලා විශ් කරන ගමන් මම ඔබ සියලු දෙනාට සැප සතුට ජය පතනවා. Love is love, can't you see? It's in you. Love is love, can't you see? It's in you, it's in me. Doesn't matter who we hold, our stories still deserve to be told. Love is love, proud and true, and it shows.